හයි කොහමද ඔයාලට ඔන්න ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරන් එන්නේ. අද වීඩියෝ එක අරන් එන්නේ ඔයාලගේ අඳුර වෙලා තියෙන, වෙලිලා තියෙන, එතකොට තුවාල වෙලා තියෙන තොල් දෙකට ගෙදර ඉඳන්ම හදාගන්න පුළුවන් ලිප් බාම් එකක්. ඉතින් ඉන්ග්‍රීඩියන්ට්ස් 3කින් තමයි මේ ලිප් බාම් එක අපි ලේසියෙන්ම හදාගන්නේ. ඉස්සෙල්ලාම මේකට ගන්න බීට්රූට්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ බීට්රූට් ගන්නකොට බීට්රූට් කෑලි ටික නිකම්ම බෙන්ඩර් කරලා තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ වතුර එකතු කරන්නේ නැතුව තමයි ඔයාලා මේක බ්ලෙන්ඩ් කරලා බීට් ටියුෂ ටික ගන්න ඕනේ. ඒ වගේම බීට් ටියුෂ ටික ඔයාලා ඊට පස්සේ හොඳට රත් කරගන්න ඕනේ. හොඳට රත් කරලා අරගත්ත මෙන්න මේ වගේ බීට්රූට් ටියුෂ ටික තමයි අපේ ලිප් බාම් එක හදන්න අපි එකතු කරගන්නේ. ඉතින් බීට්රූට් වල ගැන කතා කරොත් ඉතින් බීට්රූට් වලට පුළුවන් ඔයාගේ ලිප් දෙක රෝස පාට කරලා දෙන්න ස්වභාවිකවම. ඉතින් මේ හදන ලිප් බාම් එකට කෙමිකල් කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැති නිසා ඔයාට බය නැතුව පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් කිව්වහම මෙන්න මේ වගේ තමයි අපි රත් කරලා ගන්න බීට්රූට් ටියුෂ ටික තියෙන්නේ. ඉතින් අපි කඩෙන් ගොඩාක් දුරට කෙමිකල් අඩංගු වෙලා තියෙන ලිප් බාම් අරන් පාවිච්චි කරාට සමහර අයගේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ වගේම ලිප්ස් දෙක තවත් කළු වෙන්න බලනවා. දැන් ඊළඟට ගන්න ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට මම ගන්නේ පිරිසිදු වැස්ලින්. ඉතින් වැස්ලින් එක තමයි ගන්න ඕනේ. මෙන්න මේ විදිහට සුදු පාට වැස්ලින් එක අරගන්න. ඒ වගේම මේ විදිහට පිරිසිදු වියලි භාජනයක්. ඒ කියන්නේ වතුර බින්දුවක්වත් නැති හොඳ වියලි භාජනයක් ගන්න. අරගෙන මේකට ඔයා වැස්ලින් ටික, ඒ කියන්නේ ඔයා ලිප් බාම් එක හදන ප්‍රමාණය, අවශ්‍ය ප්‍රමාණයට වැස්ලින් දාගන්න. ඉතින් කඩෙන් කෙමිකල් තියෙන ලිප් බාම් අරන් පාවිච්චි කරනවට වඩා අඩු වියදමකින් ඔයාට ගෙදරදිම මේ වගේ හොඳ ලිප් බාම් එකක් හදාගන්න පුළුවන් කියන්නේ ගොඩක් හොඳ දෙයක්. මොකද ඔයා නිතරම ලිප්ස්ටික් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලා මොනවා හරි බ්ලීචින් ක්‍රීම් ඇප්ලයි කරපු කෙනෙක් නම් ඔයාගේ තොල් දෙකෙන් ගොඩාක් දුරට පෙන්නුම් කරනවා ඔයාගේ ස්කින් එක වගේම ඔයාගේ ලිප්ස් දෙක කොච්චර ඩැමේජ් වෙලාද කියලා. ඉතින් මේ දෙක මේ විදිහට මික්ස් කරන වගේම ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට මම අරගන්නේ ඔලිව් ඔයිල්. ඔයාට ඔලිව් ඔයිල් නැත්තම් ඔයාට පුළුවන් විටමින් E කරල් දෙකක් පාවිච්චි කරන්න. ඉතින් මම මේ වෙලාවේ ඔලිව් ඔයිල් පාවිච්චි කරනවා. ඔලිව් ඔයිල් දැම්මට පස්සේ අනිවාර්යෙන් මේ ලිප් බාම් එක රාත්‍රී කාලයට ඇප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔලිව් ඔයිල් සාමාන්‍යයෙන් ඇප්ලයි කරලා අපි අවුවට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ලිප් බාම් එකට ඔලිව් ඔයිල් ඇඩ් කරන නිසා රාත්‍රී කාලේ මේක ඇප්ලයි කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඔලිව් ඔයිල් වලට පුළුවන් ඔයාගේ ලිප්ස් දෙක හොඳට මොයිස්චරයිස් කරලා දෙන්න වගේම ඔයාගේ ලිප්ස් වල තියෙනවා නම් තුවාල කැලැල්, කළු පාට පැල්ලම්, ওই වගේ දේවල් නැති කරලා දෙන්නත් මේ ඔලිව් ඔයිල්ට පුළුවන්. ඒ වගේම වැස්ලින් වලටත් පුළුවන් ඔයාගේ තොල් පැයිලා තියෙනවා නම්, තුවාල වෙලා තියෙනවා නම්, වේලිලා තියෙනවා නම් ඒ දේවල් නැති කරලා ඔයාගේ තොල් දෙක ලස්සන කරලා දෙන්න. ඉතින් ඒක නිසා මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුනම හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉතින් මේකට කිසිම කෙමිකල් එකක්, සුවඳකාරකයක් කිසිම දෙයක් අඩංගු වෙලා නැති නිසා ඔයාගේ ලිප්ස් දෙක කැත වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ලිප්ස් දෙකෙන් කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇති වෙන්නේ නැහැ මේ ලිප් බාම් එක පාවිච්චි කරා කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේක විනාඩි දෙක තුනක් මික්ස් කරනකොට බීට්‍රූට් ටියුෂ වල තියෙන දේවල් වැස්ලින් එක හොඳට එකතු වෙලා කලවම් වෙලා රෝස පාට පින්කිෂ් කලර් එකක් ගන්න ලිප් බාම් එකක් හැදිලා තියෙනවා. ඉතින් මේක ඔයාලට පුළුවන් මේ විදිහට කලවම් කරලා ඉවර වෙලා පිරිසිදු ඩප් එකකට, කියන වියලි පිරිසිදු ඩප් එකකට මේක දාගෙන පාවිච්චි කරන්න. රාත්‍රී කාලේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ගොඩාක් බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරන අයගේ තොල් දෙක කළුයි. කළුයි සහ තුවාල වෙලා පැයිලා වගේ තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් හිතනවා තොල් පැලනකොට එක්ක මේක අවුව සැරට, සීතලට ඔය වගේ කියලා. නැහැ. බ්ලීචින් ක්‍රීම් එකක් යූස් කරන කෙනෙක්ගේ තොල් පැලෙනවා නම් ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ ක්‍රීම් එකේ තියෙන සැර රසායනික ද්‍රව්‍ය නිසා ඔයාගේ ලිප්ස් දෙක ඒක පෙන්නුම් කරනවා. තොල් හොඳටම කළු වෙලා එතකොට
තොල් තුවාල වෙලා නිතරම තොල් තුවාල වෙනවා. ඒ වගේ දේවල් වෙන්නේ ගොඩාක් රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් එකක් ඔයා පාවිච්චි කරනවා නම් තමයි. ඉතින් ඒක නිසා ඔයාලා ඒව කරන්න එපා. මොකද ඔයාගේ තොල් දෙක කියන්නේ හරිම සංවේදී ඉන්ද්‍රියක්. ඉතින් ඒක නිසා අපේ තොල් දෙකට කිසියම් හෝ කෙමිකල් දෙයක් පාවිච්චි කරොත් ටක් ගාලා ඒක මේ පෙන්නුම් කරනවා තොල් දෙකෙන්. එක පැලිලා, තුවාල වෙලා, කළු වෙලා ওই විදිහට තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් අපේ lip balm එක මෙන්න මේ වගේ තමයි පේන්නේ. බලන්න හරිම ලස්සන කලර් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක තමයි ඇප්ලයි කරන්න ඕනේ රාත්‍රී කාලයට. ඔයාට ලිප්ස් දෙක හොඳට ස්ක්‍රබ් කරගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් මම වීඩියෝ වලින් අරන් ඇවිල්ලා තියෙනවා මගේ channel එකේ. ඉතින් ඔයා රාත්‍රී කාලේට හොඳට මේ ලිප්ස් දෙක හොඳට ස්ක්‍රබ් කරලා ඔයාට පුළුවන් නිදා ගන්න කලින් මේ ලිප් බාම් එක හොඳට ඇප්ලයි කරන්න. ඉතින් ඔයා මූණට එක එක ජාතියේ ක්‍රීම්, සීරම්, පැක් මේ වගේ දේවල් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ තොල් දෙකත් හොඳට මේන්ටේන් කරන්න, ලස්සනට කරගන්න ලිප් බාම් එකක් ඔයාගේ රූටින් එකට එකතු කරගන්න. ඉතින් ගොඩක් දෙනෙක් මම දැකලා තියෙනවා නයිට් ක්‍රීම් එකම ඇප්ලයි කරනවා තොල් දෙකට. ඒක කරන්න එපා. මොකද නයිට් ක්‍රීම් එකක්, ෆේස් ක්‍රීම් එකක් ලිප් දෙකට ඇප්ලයි කරන්න එපා. මොකද ඒකේ කිමිකල් දේවල් තියෙනවා නම් ඔයාගේ තොල් දෙක ඉක්මනට කළු වෙලා, ඉක්මනට කැත වෙලා තොල් දෙක පැයිලා ගිහිල්ලා හැඩේ පවා වෙනස් වෙලා එක දේවල් වෙන්න පුළුවන්. එතකොට ලිප්ස් දෙකටින් මොනවා හරි චූටි දෙයක් වුණත් ඉක්මනට ඩැමේජ් වෙන්න බලනවා. ඉතින් ඒක නිසා ඔයාගේ ලිප්ස් දෙක හරි පරිස්සමට ලස්සනට තියාගන්න. ඔයා ලිප්ස්ටික් පාවිච්චි කරනවා නම් නිතරම ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒකෙන් ඔයාගේ ලිප්ස් දෙක ගොඩාක් ඩැමේජ් වෙනවා සහ අඳුර වෙනවා. ඒක නිසා ඔයාලා දවල් කාලයට ලිප්ස්ටික් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයට ඔයාගේ ලිප්ස් දෙකට හොඳ පෝෂණයක් මොයිස්චරයිස් එකක් කරන්න. ඒක තමයි හොඳම දේ. ඉතින් මේ ලිප් බාම් එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද කෙමිකල් පාවිච්චි කරන්න කැමති නැති අයට. ඒ වගේම තමයි මෙහෙමයි. අපි කඩෙන් ගන්න සාමාන්‍ය ලිප් බාම් එක අපි දීර්ඝ කාලයක් පාවිච්චි කරනකොට ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් එන්න බලනවා, කළු වෙන්න බලනවා. මොකද එකම කෙමිකල් ටික මුල් කාලේ විතරයි රිසල්ට් එක තියෙන්නේ. පස්සේ තොල් දෙක ඩැමේජ් වෙන්න බලනවා. එහෙම දේවලුත් තියෙනවා. ඉතින් ඒක නිසා මොකද වෙළඳපොලේ 100% ඔරිජිනල්ම දේවල් නැහැ. ෆේක් දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කියන්නේ 100%ක්ම හැම දෙයක් ගැනම විශ්වාස කරන්න බැරි නිසා ඔයාලා මේ වගේ එකක් හදාගන්න ගෙදරදී. මොකද මේක දීර්ඝ කාලීනව පාවිච්චි කරත් ඔයාගේ ලිප්ස් වලට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.